शुद्धात्मयानेनि 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 ජේසුවේඩයි සක්‍රමේන්ත ජීවිතයේ හැරෝම් ලක්ෂය ශුද්ධාත්මයණන් වහන්සේ. ක්‍රිස්තියානි අපි සක්‍රමේන්තුවෙන් සක්‍රමේන්තුව ජීවිත ගමනේදී අපි ලබනවා. මේ ලබන සක්‍රමේන්තුවල ක්‍රියාකාරීත්වය එසෙත් නැතිනම් ජීවිත හැරෝම් ලක්ෂයට පත් වෙන්නේ ශුද්ධාත්මයණන් වහන්සේ. රෝමවරුන්ගේ පොතේ ශුද්ධ පවුලතුමා කියනවා රෝම 8:14 දේවාත්මයණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දේවාත්මයණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. අපි ඇත්තටම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝද? ප්‍රසාදිස්නාපනය හරහා අපි දේව පුත්‍රකමේ උරුමය අපි ලබනවා. අබුර්ධයාලේපේ සක්‍රමෙන්තුව හරහා අපි ශුද්ධාත්මයණන් වහන්සේව අපි තුර තහවුරු කරගන්නවා. ඒත් පවුලතුමා අපිට මතක් කර දෙනවා. දේවාත්මයණන් විසින් මඟ පෙන්වනු ලබන යම් කෙනෙක් වේද ඒ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා. නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්න උදෙක් සක්‍රමේන්තුව ලැබීම පමණක් ප්‍රමාණවත් නෑ. එදිනෙදා ජීවිතයේ ශුද්ධාත්මයණන් වහන්සේ අපව මෙහෙයවන්නට ඕන. එනිසා උදේ නැගිට වෙලා ඉඳලා රෑ නින්දට යනකම් අපව මෙහෙයවන්නේ මොනවද? අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට, දුවෙක් පුතෙක් හැටියට, පැවිද්දෙක් හැටියට අපිව මෙහෙවන දේවල් ගොඩාක් තිබෙනවා. මේ මෙහෙවන දේවල් ඇතුලේ ශුද්ධාත්මයණන් වහන්සේට තැනක් තිබෙනවද ඔබව මාව මෙහෙවන්න? එනිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්නේ ශුද්ධාත්මයණන් වහන්සේ විසින් මෙහෙවනු ලබන අයයි. අපි ශුද්ධාත්මයණන් වහන්සේගේ මෙහෙයවීමට නතු වෙමු. එනිසා ආසාවක් ඇති කරගමු. බලාපොරොත්තුවක් ඇති කරගමු. ශුද්ධාත්මයණන් වහන්සේ විසින් මෙහෙවන අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න, දුවෙක් පුතෙක් වෙන්න අපි ආසාවක් ඇති කරගනිමු. ඒ නිසා උදේ නැගිටේ ගමන් රෑ නින්දට යනකම් ඔබ මොන දේ කළත් ශුද්ධාත්මයණනි කියන ආමන්ත්‍රණය කරන්න. ශුද්ධාත්මයණනි මාව මේ දැන් මෙහෙවන්න කියන ඉල්ලීම උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඒ නිසා ශුද්ධාත්මයණන් වහන්සේ විසින් මෙහෙවන ජීවිතයකට ඇතුළු වෙන්න බලය පතා අපි අද දවසේ යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.